කරන්න වගේම පොත් කියවන්න ආස ඔයා වෙනුවෙන් මගේ අලුත්ම වීඩියෝ එකත් අරගෙන ඔන්න අදත් මම ආවා. මම අද මේ යන්න හදන්නේ මේ දවස්වල හැමෝම කතා වෙන හැමෝම හොයන හෝර්න් තැන්නම වසාගත්ත කියන ඒ මල් ජාතිය මොකක්ද කියලා බලන්න. ඉතින් මම විස්තර හොයලා බැලුවම මට දැනගන්න ලැබුණා තොටුපොළ කන්දේදී මේ මල් ගොඩක්ම හරිම ලස්සනට බලා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඔහොම නෙළුම් මල් බලන්න මටත් තිබ්බ ආසාව හින්දාම තමයි උදේම තියෙන ට්‍රේන් එකේ නැගලා පට්ටිපොළ ස්ටේෂන් එකෙන් බැහැලා එතනින් එහාට වීල් එකක් අරගෙන තොටුපොළ කන්දට මම ආවේ. මේ තොටුපොළ කන්දට යන පාර දෙපැත්තෙම පුදුමාකාර විදිහට නෙළුම් මල් ගොඩක් පිපිලා තිබුණා. මම ආවේ සතිය මැද දවසක නිසාමද මන්දා එදානම් සෙනග ගොඩක් හිටියෙත් නැහැ. නෙළුම් මල් බලන්න තොටුපොළ කන්දට එන වාට රුපියල් 413ක වගේ ටිකට් එකක් නම් ගන්න වෙනවා. ඒ වගේම ගොඩක්ම වැදගත්ම දේ තමයි මේ නෙළුම් මල් පිපිලා තියෙන්නේ ජෛව විවිධත්වයෙන් ගොඩක්ම ඉහළ පරිසරයක. ඒ වගේම හරිම සංවේදී පරිසර පද්ධතියක් තුළ. අන්න ඒ හේතු නිසාම අපි හැමෝටම මේ පරිසරයට පුංචිම හානියක්වත් නොකරන්න වග බලා ගන්නම වෙනවා. මට ආරංචි වුණ විදිහට වසර 10ත් 12ත් වගේ අතර කාලයක් අරගෙනලු මේ මල් නැවත වතාවක් පිපෙන්නේ. මේ වගේ ගොඩක් කලාතුරකින් අපිට දකින්න හම්බ වෙන දුර්ලභ මල් වර්ගයක් තමයි මේ හෝර්න් තැන්නේ මේ කාලේ පිපිලා තියෙන්නේ. ඉතින් ඒ මල් බලන්න තාමත් ඕගොල්ලන්ට යන්න ආසාවක් තියෙනවා නම් හෝර්න් තැන්නට කෝල් එකක් දීලා ඒ විස්තර හරියටම දැනගෙන ගිහින් එකපාරක් හරි මල් බලන්න කියලයි මගේ නම් අදහස. තොටුපොළ කන්ද කියන්නේ නෙළුම් මල් විතරක්ම නෙමෙයි කියලා තේරුනේ මට එහෙ ගියාම තිබුණු අනිත් කැලෑ මල් වර්ග දැකලා. හරිම ලස්සන නම්වත් දන්නේ නැති මල් වර්ග ගොඩක් තොටුපොළ කන්ද පුරාම තනින් තන පිපිලා තිබුණා. ඉතින් ඔයගොල්ලන්ට ඒ ලස්සන මලුත් බලා ගන්න පුළුවන්. මේ නෙළුම් මල් පිපිලා පරවෙනකොට මෞෂාකත් ඒ එක්කම මැරෙනවා කියලා මම කියවපු එක ලිපියක තිබුණා. ඒ වගේම මේ නෙළුම් මල් කියන්නේ අපිට නිරන්තරයෙන් දකින්න පුළුවන් මල් වර්ගයක් නෙමෙයි. බොහෝ විට වසර 12කට සැරයක් හෝ 14කට සැරයක් මේ නෙළුම් මල් පිපෙනවා කියලා තමයි කියවෙන්නේ. ඒ වගේම මේ දුර්ලභ නෙළුම් මල් අපිට විශේෂයෙන්ම බලා ගන්න පුළුවන් වෙන්නේ කඳුකර වනාන්තර වලින්. විශේෂයෙන්ම හෝර්න් තැන්න නුවරඑළිය වගේම නකල්ස් ආශ්‍රිතවත් මේ මල් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ මල් බලන්න එන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි ගොඩාක් මීමැස්ස ප්‍රමාණයක් මේ මල් වලින් පැණි ගන්න ඇවිත් ඉන්නවා. ඉතින් ඒ සත්තුන්ටත් කිසිම හානියක් නොවන විදිහට අපි හැසිරෙන්න ඕන කියන එකයි මගේ අදහස. ඔයගොල්ලෝ මෙච්චර වෙලා මේ වීඩියෝ එකෙන් දැක්කේ රෝස පාටට හුරු නෙළුම් මල්. දැන් මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ සුදු පාට නෙළුම් මල්. මේ හෝර්න් තැන්න තොටුපොළ කන්ද ආශ්‍රිතව සුදු, කහ, රෝස සහ දම් පාට කියන පාට හතරෙන්ම නෙළුම් මල් පිපිලා තියෙනවා. ඉතින් මේ පාට එකකට එකක් හරිම වෙනස් සුන්දරත්වයක් තමයි මේ පරිසරයට එකතු කරලා තියෙන්නේ. දම් පාට විතරක්ම තියෙන නෙළුම් මල් නම් ටිකක් අඩුවෙන් තිබුණේ. මේ ඒ වගේ එක ගහක්. මේ නෙළුම් මල් සමූහයක් විදිහට ඔක්කොම මල් එකට පිපෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසාම වෙන්න ඇති මේ තරම් ලක්ෂ ගානකින් මල් පිපිලා තොටුපොළ කන්ද එකපාරම හරිම ලස්සනට වහගෙන තියෙන්නේ. මට ආරංචි වුණ විදිහට වැස්ස දිගටම තිබුණේ නැත්තම් මේ මල් තව සතියක් විතර තියෙයිලු. ඉතින් ඔයාට තාමත් මේ මල් බලන්න යන්න ආසාවක් තියෙනවා නම් ගිහින් එකපාරක් හරි ඒ හැඟීම විඳ ගන්න කියලයි මම නම් කියන්නේ. මේ නෙළුම් මල් බලන්න යන තීරණය කරාට පස්සේ මම කල්පනා කරා මම කියවපු මේ නෙළුම් මල් වලට ගැලපෙන පොත මොකක්ද කියලා. ඉතින් මම එහෙම කල්පනා කරනකොට මට මුලින්ම මතක් වුණේ හරිම ලස්සන පොතක්. ඒ හරිම ලස්සන පොත තමයි ඇහැල මලට දම් පාටක් කියන චතුරි දමයන්ති අක්කා අතින් ලියවුණු පොත. ඇහැල මල් කහ පාට නොවි දම් පාට වුණා නම් මේ නෙළුම් මල් වල පාට වගේ තියෙයිද? අන්න ඔය
කතිකාවක් අතින් ලියවුණු තවත් විශිෂ්ට නිර්මාණයක්. වෙනස්ම විදිහේ හරිම ලස්සන පොතක් කියවන්න ආස ඔයාලට ඒ පොත කියවලා බලන්න කියලා මම ඉල්ලනවා. මොකද මම මේ කාලෙදි කියවපු හරිම ලස්සන තවත් පොතක් තමයි ඒ ඇහැල මලට තම්පාටක් කියන පොත. කසුන්ගේ පාරමීගේ අරුමෝසන් හීන ගොඩක් මැදින් ගලාගෙන යන ඒ කතාව කියවලාම ඔයගොල්ලෝගේ අදහසුත් කියන්න කියලා මම ඉල්ලනවා. පාර දෙපැත්තෙම පිපිලා තිබුණු මල්ලස්සේ අතරමං වුණ හින්දා අපිට තොටුපොළ කන්දට යන්නත් අමතක වුණා. මොකද ඒ මල් ඒ තරම්ම ලස්සනයි. මේ දවස් ටිකේම කඳුකරේට එක දිගටම වැස්සා කියලා ආරංචි වුණත් අපේ වාසනාවකටද මන්දා මෙදා නම් වැස්සේ නැහැ. ඉතින් ඒ නිසා අපිට අපේ ගමන තවත් ලේසි වුණා. වැස්සේ නැතත් උදේ මීදුමෙන් ඇතිච්ච පිළිබිඳු කොහෙද මේ හැම මලකම වගේ හරිම ලස්සනට තිබුණා. පාර දෙපැත්තේ තිබ්බ මල්ලස්ස අතරමං වෙලා අන්තිමේදී අපි තොටුපොළ කන්දට යන පාරට ආවා. මේ පාර දිගේ ටික දුරක් යනකොට තමයි අපි තේරුම් ගත්තේ ඇයි අපි පාරට වෙලා මෙච්චර කාලේ කාලා දැම්මේ කියලා. මොකද මෙතනින් පස්සේ තියෙන දර්ශන නම් ඇත්තටම පුදුමම ලස්සනයි. ඉතින් මෙතනින් පස්සේ තියෙන දර්ශන ටිකත් බලලා ඔයාම තීරණය කරන්න තාමත් ඔයාට මේ මල් බලන්න යන පොඩිම හරි කාලයක් තියෙනවා නම් ඔයා ඒ ගමන යනවද නැද්ද කියලා. තොටුපොළ කන්ද මුදුනට යනකම්ම මේ වගේ මඩ විච්ච පාරක් තියෙන නිසා ටිකක් ලිස්සන්න බලනවා. ඉතින් වැස්ස දවසක ආවොත් ඒ ගතිය තවත් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ගොඩක් පරිස්සමෙන් මේක යන්න. ඒ වගේම මේ කන්ද මුදුනට යන්න මල්වල පාට වෙනස් වෙනවා. ඒක ඔයා හරියට බලාගෙන හිටියනම් ඔයාට හොඳටම නෝට් වෙන දෙයක්. කන්ද මුදුනට යන්න මල්වල පාට තද පාටට හැරෙනවා. කන්ද පාමුලදී ලා රෝස පාටට තියෙන මල් උඩට යන්න ඒ ලා රෝස පාට ක්‍රමයෙන් තද රෝස පාටක් බවට පත් වෙනවා අපිට පේන්න තියෙනවා. තොටුපොළ කන්ද මුදුනට ආවම ඕගොල්ලන්ට ඒ නෙළුම් මල්වල යායක්ම බලා ගන්න පුළුවන්. ඇත්තටම දිව්‍ය ලෝකයක් තරම් මේ තොටුපොළ කන්ද හරිම ලස්සනයි. මේ වගේ දුර්ලභ මල් ගොඩක් මැද්දේ උස්සමූස කන්දකට වෙලා පොතක් කියවන්න හම්බ වෙන එක කොයිතරම් අපූර්ව හැඟීමක්ද. ඒකත් මේ තරම් ලස්සන පොතක්. ඉතින් තාමත් ඔයා ඇහැල මලට දම්පාටක් පොත කියවපු නැති කෙනෙක් නම් ඉක්මනට මේ පොත කියවලා බලන්න. මොකද ඒකත් මේ නෙළුම් මල් තරම්ම සුන්දරයි. ඒ වගේම මම මුලිනුත් කිව්වා මේ ප්‍රදේශය ගොඩක් සංවේදී ප්‍රදේශයක් කියලා. ඉතින් ඒ නිසා අපි අපේ පියසටහන් විතරක් කියලා ලස්සන මතක විතරක් අරගෙන යන්න අපිත් දැනගන්න ඕනි. මොකද අපිට මේ නෙළුම් මල් වගේම මෙහි තියෙන කිසිම ශාකයක් කඩන්නවත් අල්ලන්නවත් කිසිම අවසරයක් නැහැ. ඉතින් ඒ නිසා මේ සුන්දර භූමියෙන් ලස්සන මතක විතරක් අරගෙන යන්න අපි හැමෝම මතක තියාගන්න ඕනේ. ඉතින් මේ සොබාදහමටත් ආදරය කරන ගමන් එහි සුන්දරත්වය විතරක් විඳින්න අපිත් මතක තියාගමු. මම කියවපු තවත් ලස්සන පොතක් එක්ක මම යන්න කැමති තැනකදී අපි ආපහු මුණ ගැහෙමු. එතකල් මගේ channel එක subscribe කරලා තියාගන්න.